දෙමි පවිතන්දමු ධම්මමාවෙන්තමු ධම්මජානන් වගේ සර්වදා ශ්‍රී සම්බුද්ධ රාජා බඳින් මාසර සිටි නොනාබඳින් අතු සුදසින් සදා ඒකති මල් කුඩා මාසර සිටි නොනාබඳින් dah, ini mana mari?
අඬා වෙලෙමින් එහෙම කියනකොට චණ්ඩාශෝක වුණා. යුද්ධ කරලා යුද්ධ දිනලා රටක් ලබලා පළක් නැහෙනි. සුන්ද කෙනෙක් විලසටමින් පසු ජීවත් වෙන්න ඕනි. පාත නොවැටි සටන් කරලා ජය ලැබුවත් සෑම වෙලේ ඝාතන කර මන් ලබාපු මේ දිනුමෙන් කිමද ඵලේ. දුකුමාරිකාවක් බිහි කළා. ඇයට නාමයක් ලැබුවා සංඝමිත්තා කියලා. ඉන්වත් මේ පුංචි කුමරු සමගින් කුමරිය දෙන්නා තැන්පත් ලෙස රාජමැදුරේ සුරතල් ලබමින් උන්නා. මෙසේ කාලේ ගත වෙන විට චණ්ඩාශෝක නිවිදුම් හට එසේ නමුත් මෙන් ඇතිවිය කායිනය අවානි. නේ උපරිම සෑදදිනයේදී මිහිදී සහයෝගී විදිවියේ සුන්දර බරලෙස ජීවන මග යෝගී ඕපනායකයි නම පවසනවා සුපිරිම බඩුවක් ආවේ නැත්නම් ලෙන ගම්පල මොහු අද මේ අටුවක් ස්වාමීන් වහන්සේ අපේ උතුලගම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නය අපි පාද නමස්කාර පූර්වකව මේ වෙලාවේ සිහි කරන්න ඕනේ. උන්වහන්සේලාගේ අනුශාසනා නිබඳව මේ සඳහා ලැබුණු බව මල්වාන ලෙනගම්පල රාජමහා විහාරස්ථානයේ පොසොන් කලාපයේ දෙවන වරට ඉදිරිපත් කිරීම සඳහා ඒ ලබා දුන්නු දායකත්වය දායක සභාවේ විශේෂයෙන්ම අපි අගය කරන්න ඕනේ. ඒ වගේම තරුණ පරම්පරාව මේ විහාරස්ථානයත් එක්ක ඒකාබද්ධ වෙමින් බද්ධ වෙමින් ඒ දුන්නොම මේ විහාරස්ථානයේ සමග ඒකරාශී වෙමින් ඔවුන්ගේ පූර්ණ කැපවීම මේ පොසොන් කලාපයේ සඳහා ලබා දුන් වග අපිට අපේ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහන් කරා විතරම ඒ දායක සභාවේ තියෙන ඒ දායකත්වයේ සහයෝගය දුන්නේ නැත්නම් මේ වගේ කටයුත්තක් ඇත්තටම කරන්න අමාරුයි. ඒක තමයි ස්වභාවය. මල්වාන් ලෙනගම්පල රාජමහා විහාරස්ථානයේ පොසොන් කලාපයේ දෙවන පියවර අද දිනේදී මාවෙල අද අපි අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. නිරෝෂන් මේ පොසොන් කලාපයේදී අපි මතක් කළ යුතුය කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ අපි මේ පොසොන් කලාපය අතහැරලා ඉන්නේ නේ. අපිට එන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මේ සඳහා පෙළඹවපු කෙනෙක් මේ පන්සලේ ඉන්නේ. ඒ තමයි අපේ දිනේෂ් මහත්තයා. එතුමා තමයි මේ පොසොන් කලාපය කොහොම හරි ගියක් කරමු කියලා හාමුදුරුවෝ කොහොම හරි මේ 10-15 දෙනෙක් හින්දා තමයි ඒ ශක්තිය තමයි මේ වගේ මහා විශාල නිර්මාණයක් පොඩි දින ගණනකදී කරලා මේ වගේ අලංකාරව නිමා කරන්නට හැකියාව ලැබුණේ. ඒ ගැනත් අපි බොහොම සතුටින් කතා කරන්න ඕනේ. ඒ වගේම මා වෙලා අමතක කරන්න බෑ කාන්තා චරිත නේද? මම කොහොමද ඔය ඒ උදවිය කරන මේ වගේ පින්බර සේවාව පිළිබඳව මතක් කරන ඕන තැනක ගිහිල්ලා මොකද කුලංගනාන පිරිසක් ඒ අයගේ ඒ සංවිධාන ශක්තිය සමග බද්ධ වෙමින් අද මේ කාර්යාලයේ ආධාර ලියන කටයුතු ආදී ඒ කටයුතු සියල්ලම උණු වතුර සපයන ඒ කටයුතු මම නම් උණු වතුර බිව්වේ නෑ මේ අපි උවට බයට වෙන්නේ නෑ මම අල්ලතුරු බොන්නේ. එතකොට ඒ අයගේ ශක්තිය ඇත්තටම විහාරස්ථානයකට ඉතාමත් බල සම්පන්නයි. කොහොමද පෞලක කාන්තාවක් කියන්නේ බල සම්පන්න ජාතියක් නෙමෙයි. ඒ වෙනුවෙන් හැම වෙලාට නෙන්නේ මම යුක්තියක්
මුදිත ධම්ම ලෝකෝ සමිදොට ඒ හැම දෙන ශක්තියක් හිතිවන පාදයෙන් ගලපමු මේ පින්වීම යොක්තියක් ගරු සමිඳුනි කල මෙහෙවර කිසි විට රත නැර පින්වා කියනවා ගමටම සම්බුදු මගාර තවිදිරිය ගත කරනවා සුවවිලසට සාර දක්වමිමන් නාසමිඳුනි උත්තම උපහාර තුරණින් පින්විය හැමතම ජාතක සඳ කිඳුරු දුරු කරවිය ගම්මානයේ පැවතුණු ගති අඳුරු මෙහි ඉන්නා ජනතාවම ගති ඇති අය සොඳුරු දිලුනා අඳුරින් එළියට දෙව් සහ බුදු මැදුරු නන්ද රතන සමිඳුන් ගැන මෙතනදී කිව යුතුයේ හිමියන් වැනි බුදු පුතුන්ය හැමදාමත් පැතුවේ ගුණවත්කම ලෙන්ගතුකම ජීවිතයේම සතුවේ ලෙනගම් පලවේර බිමත් හිමිගේ බහට නතුවේ නන්ද රතන ගරු සමිඳුනි රැකගෙන දිවි මුදුනේ සම්බුදු මාවත වෙතමය සිත නිතරම බැඳුනේ දෙයත හිසේ තබා මගේ වැඳුම් මෙහි බැඳුනේ යන මාවත පින්සාරයි පින්බර හිමි සාදුනේ මට නම් මේ හැන්දෑවේ පවන් වලින් පවන් සලයි මඳ පෑයු පෝදාදින මුළු රෑ හරි නිසංසලයි පොඩි හිමියන්ගේ වැඩ මත උත්තම දේ නිවන් පුරයි වැඩ කෙරුතේ සුමංගලය නාසමිඳුන් ආද මං බැඳගත යුත්තේ
උතුල ධම්මනාසාමිදෝනි බුදුමාවත වාදින ගරුකල යුතු නිරන්තරෙන් නිතරම දන හැඳින දම් දේශනෙන් රට වට ගොස් හැම සිත් සුව හදන පායුග නාමදින් නිමිමං හිමි ගුණ දන හැඳින ආවේ හරි සතුටින් මේ වෙහෙර බීමට මම නම් පින්කාරයි බැති බාර වූ පින්වතුනේ ඔබ නම් ආඩම්බරයක් දැනෙනවා අගෙයි ඔබේ කැටයම් උනලි පොල් කටු අරගෙන තනුව කුඩු මනරම් දායකයන් සියලු දෙනා ඇත්ලා මහබර ඉවරේ නොබලා සෑමලෙන ගත්තා මෙහි වෙර යන්නට නම් ඔබත් සමග තව තව බෝදුර පිදිය යුතුයි හැම දෙනාට වෙහෙරෙදී හර සාර අද දින ඇදි කවි කියනා සුන්දර වරහඩෙහි කරනවා මුතුම මෙයක් පින්බර බව මෙහි බිහි කලයුන වදන් මල් වැහි ආශිර්වාදය ගෙනින්න කිවිඳුනි පොද වැස්සේ වෙහෙස වුණා මහ පිරිසක් දින ගණනක් දිස්සේ ලැබගත් පින පොඩි දෙයක්ද පින්වත ඒ ඔස්සේ ඉන්නව අපේ දිනේස් මෙතිඳු මේ වැඩ පිටුපස්සේ දිනේස් ගාරු මැති සාදු කළ මේවර මට සීවේ ඒ පිළිබඳ සිතුවිලි පෙළ හදවත තුල යාවේ දුන්නාමේ පොසොන් කලා පෙට උලිතිදී දිලෙස කෑම හදා බෙදා දුන්නේ ඒ වාගේම සතුටු සිතින් කන්නට හැකි ලෙසට නරඹුවටම බෙදා දුන්නේ අසට
සැලුමක් දිය යුතුයි මෙතන දයට කල යුතුම සිතුවිලි පෙළ මෙහිදී ආදගල් පෙන්වා තිබෙන සුන්දර විලසට හොඳ සෙල්ලම් කෙරුවේ යේ හැමදා පෙරුම් පුරා හොඳ හඬ ඔබගේ ඔහු යමු කෙරුවා වරදක් නැහැ ඔබේ සවන් කරා ශබ්ද පාය නමක් දරා ඉන්න අපිත් එක් කළ හැමදාමත් මගේ හිතවතුනේ භවෙහි සරා දිගටම හිලිමවලා දිය යුතු සුන්දර ලෙස ආද ගුවන් තලින් දෝණි මිහිරක් මවලා උපාලි මල්ලිට මෙහි මව පොසොන් කලාපේට නෙක නෙක අංගද එකතු කරාරි ලස්සනය ඒ බලලා මහජන අනුබුදු හිමියන් මෙරටට වැඩි බව මේ දින හතරේදී තොරණ කුඩුවද සහනක විසිතුරු ලෙන ගම්පලදී ලස්සනය මව රසය දුන්නා දිනේ ඔබ දුන් සහාය කිසි ප්‍රවතුල්වානේ දිනයද අදයි කටයුතු අවසානේ හොඳම ගතිය වත්සන හැම ළඟම තිබෙනවා උස්ගුණ දුන්නානේ සානේ සැමනැල වූවා පුන් සඳ පානේ ලස්සන කෙරුවා මාවෙල ගානේ තිබුණා ගම වෙත මුදුහසවසානේ සැනසුම වූවා අද මෙහි සැමට පොසොන් සානේ එලි යක්දුනි ගමට අවනත වී ඇත බුදු ගුණ දාමට නොදුටුව මෙහිදී දැසක් කුමට
තව දුරටත් ඉන්න තමා නොනවති නාමුත් තබනෙමු අපි දුකොමා මේ වසරේදී කටයුතු දැන් කරමු නිමා ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි